ඔව් මේ අවස්ථාවේ පිච් එක වැසී යන ආකාරයක් වෙන යනවා. මොකද කිව්වොත් ඊට අධික වර්ෂාපතනයක් පැය කිලෝමීටර් 250ක වේගෙන් මේ වහිනවා. මේ අර පිච් එකේ ඔන්න මෙන්න තියෙන්නේ පිටිපස්සෙන් කඳුකුත් පල්ලයට එන සීන් නැත්තා තියෙන නායන මේ පැත්තේ නායන ප්‍රදේශයක් හරිද මේ පුළුවන් අයිනවනම් හිරු මාධ්‍ය ජාලෙම ඉන්නවනම් මොකක් කර ගේමක් ගන්න මේ පොඩ්ඩක් ඉන්න මේ අර ස්ටම්පේ මාර පැත්තේ වැටලා තියෙනවා පේනවද දන්නේ නැහනේ මෙතන වතුර පිරුණොත් ගම් වතුර දානවා අපිට මේ බලන්න පොඩ්ඩ මේ ස්ටම්පේ මලි ගහලා වගේ වැටලා තියෙන්නේ හරිද මේ අර පොල් ගහෙන් වතුරෙන් වැක්කුරුනාම මේ දැක්කද හොඳට බලන්න මේ මෙතන බලන්න පොඩ්ඩක් මේ මෙතන දැක්කනේ මෙතන මේක පිරීගෙන ගියොත් අන්තිමට කෙලිම ගම් වතුර දාන්න වහිනවා කෙලිම ගම් වතුර මේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මේ මොකක් හරි ගේවත් තමයි ගහන්න දෙන්නේ අපි දැන් වතුර බොන්න තමයි කල්පනා කරේ මේක තියෙන වතුර ටික දිව්වේ නැත්තම් අනිවාර්යෙන් ගම් වතුර දානවා මේ දැන් බඩ දෙකු ගියන්න ගියා අපි දැන් කල්පනා මේ මූ අනිත් එක මේ අනිත් එක සසෙන් කියන මුට තමයි මුට කියලා මේ කොහොම හරි මේ ගම් වතුර ආධාරක මේ නාන්න වතුර තිබ්බේ නැහැ මේ ඒ හින්දා මේ ගම් වතුර ආධාරක තමයි පාවිච්චි කරන්නේ ඔබට පුළුවන් නම් සහනයක් අපිට ලබා දෙන්න වතුරෙන් නැහැ දැන් සතියක් විතර එනවා නාය ගිහිල්ලා පල්ලෑ ගහේ ගිහිල්ලා මේ මුකුත් නැහැ මේ අර පිටිපස්සේ මේ තබ්බෝ කඩේ තියෙන දකුණු පැත්තේ මම මේ පැත්ත බැලුවොත් මේ අර පේන සුසෙල්ලා ගෙදර අර මේ තියෙන බන්ටියල්ලා ගෙදර දැන් බන්ටියල්ලා ගෙදර බෝලයක් ගියා උන්ගේ ගෙදරින් කෑ ගැහුවා ñර ගාලා මේ ඇත්තටම අපි තමයි වැරදිදී මේ බෝල ඇතුලේ ජනේලේ කරන්න දෙයක් නැහැ ඉතින් ඇත්තද මේ කිව්ව මේ අපේ ආච්චිලාගේ මේ ආච්චි කෑ ගහනවා මෙතන ක්‍රිකට් ගහන්න එපා කියලා මේ ආච්චි ලෙඩ වෙලා කරන්න දෙයක් නැහැ උදේ පාන්දර අපි ක්‍රිකට් ගහන්න ගත්ත ගමන් ආච්චි ලෙඩ වෙලා ඊට ගාලා ඉවර වෙලා හිටියා කරන්න දෙයක් නැහැ අන්න ගේට්ටුව තැරලා තිනවා ගේට්ටුව මෙතන වෙන්න නම් අන්න ගේට්ටුව අරලා තිනවා අපි පිටිපස්සෙන් දැලක් ගහලා තියෙන හරිද මේ වැඩි ගණන් ගන්න එපා පොඩ්ඩක් මේ අපි දන්නවනේ අපිට වතුරෙන් නෙත් නැහැ අපි නා ගන්න තමයි දැන් මෙතන අපි බහැලා දැන් පීනලා නා ගන්න තමයි කල්පනා කරන්නේ මේ වාදනෙත් ගත නාන්න මේ සසෙන්න තමයි මුලින්ම නාවන්න ඕන හරිද මේ මෙතන තමයි මේ කොටයක් තියෙන එතන තමයි බෝල් කරන දැන දැන් පල්ලෙය පැත්තේ වතුර එනවා මේ දැක්කද පල්ලෙය පැත්තෙන් පට්ටේ වතුර එන්නේ හරිද මේ පිටිපස්සේ මහවැලියක උතුරලා වතුර එනවා මේ පැත්තට හරිද මේ අර අතන බෝලයක් තියෙනවා දැක්කද ඒ බෝලේ තව ටිකකින් මේ පල්ලෙහා මේ කැලණිකකට යනවා කියලා අපිට ආරංචියක් තියෙනවා හරිද වැඩි හිතන්න එපා මේ අපේ ක්‍රිකට් බඩ තමයි මේ ගහගෙන යන්නේ මේ මෙතන සෙරප්පු දෙයක් දැන් කැලණිකකට ගහගෙන යන්න දෙන්නේ මහවැලියකගේ වතුර හින්දා